ආයුබෝවන් ලෝකවාසී සියලුම දෙනාටම. එහෙනම් අදත් ජ්‍යොතිෂයේ තවත් එක් රහසක් ඔබට කියන්න හදන්නේ. ඒ තමයි මිනිසුන් විවාහ වුණාට පස්සේ ජීවිතය වෙනස් වෙන හැටි. ඒ වගේම හොඳට හිටපු අය විනාශ වෙලා යනවා. විනාශ වෙලා තිබුණු ජීවිත හොඳ තත්වයට පත් වෙනවා. ඒ නිසාම මිනිසුන් හැමදාම අහන ප්‍රශ්නයක් තමයි ඔවුන්ගේ ජීවිත සහකරුගේ ස්වභාවය කුමක් වේද යන්න. මේ ප්‍රශ්නයට පහසුවෙන් පිළිතුරු දෙන්න පුළුවන්. ජන්මයාගේ 7 වන භාවයේ කුමන ලග්නයේ වැටෙන්නේද යන්න අපි මුලින්ම සොයා බලන්න ඕන. ජන්මයාගේ 7 වන භාවයේ මේෂ, සිංහ හෝ ධනු ලග්නයේ තිබේ නම් ඔහුගේ හෝ ඇයගේ ජීවන සහකරු ස්වභාවයෙන්ම දැඩි, අහංකාර, ධෛර්ය සම්පන්න, නොයිවසිලිමත් සහ නායකත්ව ගුණාංග ඇති අයෙකු වෙන්න පුළුවන්. අපි හිතමු වෘෂභ, කන්‍යා හෝ මකර ලග්න 7 වන භාවයේ නම් ජන්මයාගේ ජීවන සහකරු විනෝදය සොයන්නෙකු විය හැකියි. විශ්ලේෂණාත්මක ප්‍රවේශයක් ඇති අතර භෞතික කටයුතු වලට සම්පූර්ණයෙන්ම සම්බන්ධ විය හැකියි. ඒ වගේම මිථුන, තුලා සහ කුම්භ ලග්න හිමියන් 7 වන භාවයේ සිටින්නේ නම් ජන්මයාගේ ජීවන සහකරු sannivedanaya කිරීමට කැමැති, අභිලාෂකාමී, අනුකරණ ස්වභාවයක් ඇති, ස්වභාවයෙන්ම රාජ්‍යතාන්ත්‍රික සහ උපායශීලී විය හැකියි. මන් මේ කිවි ඉතාමත් කෙටියෙන්. ඔබ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නව නම් හෝ Tamanගේ විවාහය ගැන දැනගන්න යමක් තිබෙනවා නම් අප හා සම්බන්ධ වෙන්නත් පුළුවන්. එහෙනම් ඊළඟ එක බලන්න ලයික් කරලා බෙල් අයිකන් ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.